අස්තිර ලෝකේ ස්ථිර නැති හිත. එදත් අදත් හෙටත් නොවෙනස් කියලා කිව්වට එහෙම වෙනස් නොවන දෙයක් නැහැ. වෙනස් වෙන කාලයත් එක්ක වෙනස් නොවෙන්නේ මොනවද? මුකුත් නැහැ. ඒ අතර වේගෙන්ම වෙනස් වෙන්නේ මොකද්ද? ඒ තමයි හිත. එක තප්පරයක් ඇති හිතක් වෙනස් වෙන්න. ඒ වෙනස් වුණු හිත තවත් හිත කීයකට අභියෝග කරයිද? දුක කඳුල සතුට හසරැල්ල තරහව විරහව මේ සියල්ලට මුල් වෙන්න පුළුවන් ඒ හිතටයි. තප්පරයක් ඇතුලේ වෙනස් වූ හිතකින් පිටව ගිය සිතුවිල්ලකට කෙනෙක් ඇලුම් කරන විට තවත් කෙනෙක් වෛර කරනවා. සිතුවිල්ලක් ඇතුලේ තියෙන්නේ ආදරය, සතුට, දුක, වේදනාව, උපේක්ෂාව විතරමද? නෑ. නිර්මාණශීලීත්වය, ජයග්‍රහණය වගේ ඒවත් ඒ තුල තියෙන්න පුළුවන්. කොටුවෙන් පිට හිතුවේ නැත්නම් සිතුවිල්ල ඒකාකාරයි. හැබැයි අරමුණ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසාමයි ආදරය කරන හිතකින් වෛර කරන්නත් පුළුවන් වෙන්නේ. ජීවිතයක් නැති කරන්නත් ඇති කරන්නත් පුළුවන් වෙන්නේ. මේ සියල්ලටම හිතම තමයි හේතුව. හිත හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හොඳට නරකට දෙකම සිතමයි කියන්නේ නිකන්ද? ඒ නිසාම ලෝකේ පාලනය කරන්න බැරි එකම දේ හිතද? නෑ. ඒකත් පාලනය කරපු අය ඉන්නවා. ඒකටත් එක තප්පරයක් ඇති. හැබැයි ඒ තප්පරය ඇතුලේ ඒ සිතුවිල්ල කීයෙන් කී දෙනෙකුට අල්ලගන්න පුළුවන් වේද? අස්තිර ලෝකේ ස්ථිර නැති හිත